මේ වීඩියෝ එක බලන ඔයාලා ගාව සමහර විට දැනටම මේ වගේ රූබික් කැටයක් ඇති. හැබැයි තාමත් මේ කැටේ මේ විදිහට විසඳ ගන්න බැරුව ඉන්න පුළුවන් ඔයාලා. කොහොම වුණත් මම අද ඉඳන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ රූබික් කැටේ කොහොමද අපි නිවැරදිව විසඳගන්නේ කියලා. ඊට කලින් ඔයාලට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි දැන් මේ රූබික් කැටයක් කිව්වහම දැන් අපි මේ ආකාරයට එක එක විදිහට අපිට කරකවන්න පුළුවන්. හැබැයි අපි කොහොම කරකෙව්වත් මේ කැටේ මෙන්න මේ පැති වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම තැඹිලි පාටට ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්නේ රතු පාට. ඔයා කොහොම කරකෙව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි මේ විදිහට ඕනනම් කරකවලා බලමු. කොච්චර කරකෙව්වත් වෙනස් වෙන්නේ නැහැ. දැන් රතු ඊට ප්‍රතිවිරුද්ධ තැඹිලි. ඒ වගේම තමයි අනිත් ඒවා. සුදු නම් කහ, කොළ නම් නිල්. ඒවා කොයිම වෙලාවකවත් මෙන්න මේ මැද තියෙන එක කොයිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම කොහොම කරකෙව්වත් තැඹිලි නම් නිල්ම තමයි. ඊට පස්සේ අපි බලමු දැන් මේක දැන් අපි විසඳ ගන්න එපා. එහෙනම් කොහොමද අපි විසඳගන්නේ? ඉස්සෙල්ලාම එක පාටක් අපි තෝරගමු. මම ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ සුදු පාට පැත්ත කොහොමද අපි නිවැරදිව හදාගන්නේ කියන එක. ඒක මම කොටස් දෙකකට තමයි කරන්න හිතාගෙන ඉන්නේ. පළවෙනි කොටසේදී මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ආකාරයට සුදු පාට කතිරයක් කොහොමද හදාගන්නේ කියලා. දෙවෙනි කොටසේදී මම ඔයාලට මෙන්න මේවා හරියට කොහොමද ස්ථානගත කරන්නේ කියන එක කියලා දෙනවා. හරි. දැන් මේ කොටසේදී මම කියලා දෙන්න යන්නේ ඔයාලට කොහොමද මෙන්න මේ කතිරය හදාගන්නේ කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දැන් මෙතන සුදු පාට තියෙනවානේ. සුදු පාට ප්‍රතිවිරුද්ධ පැත්ත කහ පාටනේ. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ අයින් වල තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක මැද තියෙන එක. මෙන්න මේ මැද කොටු. ඒ කියන්නේ සුදු පාට මැද කොටු. එතකොට එක කොටුවක් තමයි මේක, අනිත් කොටුව මේක. තව කොටු මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තව එකක් තියෙනවා. එහෙනම් අපි ඒ ඔක්කොම කහ පාට පැත්තට ගන්න ඕනේ. ඒක තමයි මම දැන් මේ කරන්න යන්නේ. දැන් මේ ආකාරයට සුදු පාට පැත්තේ තියෙන එක මම මෙන්න මේ ආකාරයට කහ පාට පැත්තට ගන්නවා. හරි. දැන් ඊට පස්සේ දැන් මේක ගත්තට පස්සේ දැන් තවත් තියෙනවානේ අපිට ඒ වගේ ඒවා. ඒකට තව තියෙනවා මෙන්න මෙතන එකක්. එහෙනම් ඒකත් අපි කහ පාට පැත්තට ගන්නවා. තව එකක් තියෙනවා. අපි තියෙන්නේ මෙන්න මේකත් අපි මෙන්න මේ ආකාරයට කහ පාට පැත්තට ගන්නවා. ඔන්න හරි. ඔන්න දැන් කහ පාට පැත්තට මෙන්න මේ ආකාරයට සුදු පාට මැද කොටු හතරක් අරන් තියෙනවා අපි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ තැඹිලි පාට. දැන් මේ කහ පාට එකේ නම් දැන් මේ සුදු පාට එකේ නම් මෙන්න මෙතන තියෙනවා තැඹිලි පාට. එහෙනම් අපි මෙන්න මේ මැද කොටුව තැඹිලි පාට වෙන තැනක් අපි හොයා ගන්නවා. ඒක අපි කරන්නේ මෙන්න මෙහෙම කරකවගෙන යනවා. එතකොට සුදු පාට තැඹිලි. අන්න එහෙම වුණාම අපි මෙන්න මේ ආකාරයට සුදු පාට පැත්තට ගන්නවා. හරිද? ඊට පස්සේ අපි දැන් රතු පාට කොටුවට බලමු. දැන් මේ පැත්ත කරකවගෙන යද්දි ඔන්න රතු සුදු. එහෙනම් මේකත් අපි මෙන්න මේ ආකාරයට ගන්නවා. හරි. ඊට කොළ පාට එකත් ඔහොම කරකවගෙන යනවා. කොළ සුදු. එහෙනම් අපි ඒකත් මේ ආකාරයට ගන්නවා. ඊට පස්සේ අපි නිල් නම් ඔන්න නිල් සුදු. ඒකත් අපි මෙන්න මේ ආකාරයට ගන්නවා. ඔන්න දැන් අපි පළවෙනි කොටස විදිහට මෙන්න මේ ක්‍රොස් එක නැත්තම් කතිරේ සුදු පාට කතිරේ අපි හදාගෙන ඉවරයි. ඒ වගේම ඒවා මේ මැද ඒවත් එක්ක සමානයි. කියන්නේ කොළ පාට සුදු. ඒවා හරියටම ගැලපෙනවා. නිල් සුදු. රතු සුදු. එහෙනම් අපි පළවෙනි කොටස විදියට මෙන්න මේ කතිරේ හදාගෙන ඉවරයි. අපි ඊළඟ කොටසෙන් හමු වෙමු. මෙන්න මේ තැන් වලට අපි කොහොමද හරියටම සුදු ඒවා දාගන්නේ කියන එක බලන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. ඒ වගේම මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.